ආයිබෝවන් සියලු දෙනාටම ප්‍රභූවින්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ටී ටයිම් එකට කන්න පුළුවන් තවත් රසමරස කෑමක්. ඒ තමයි සීනි බනිස්. මෙතෙන්දි මම පාන් පිටි ග්‍රෑම් 250ක් ගත්තා. ඊට පස්සේ මම සීනි මේස හැඳි 3ක් මේ විදිහට ඊස්ට් තේ හැඳි 3ක් එක්ක වතුර මිලිලීටර් 200ක මික්ස් කරගෙන විනාඩි 10ක් ඊස්ට් එක පිපෙන්න තිබ්බා. දැන් මම අපේ බන් මික්ස්චර් එක හදාගන්න බෝල් එකට පාන් පිටි ග්‍රෑම් 250යි කිරි පිටි මේස හැඳි 5යි මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ විනාඩි 10ක් පිපෙන තිබ්බ ඊස්ට් ටිකත් මේ වෙලාවෙදි එකතු කරගන්නවා. මතක ඇතුව ලුණු ස්වල්පකුත් දාන්න. ඊට පස්සේ හොඳට ඩෝ එක අපි හොඳට මික්ස් කරගන්න ඕන. දැන් මම අපේ බන් මික්ස්චර් එක අතින් හොඳට මේ විදිහට අනා ගන්නවා. ඔයාලා දිගටම මේ විදිහට අනා ගන්න. ඊට පස්සේ මම බටර් මේස හැඳි 3 එකතු කරගෙන මේ විදිහට ආයෙත් අපේ ඩෝ එක හොඳට අනා ගන්නවා. දිගටම මේ විදිහට හොඳට අනා ගන්න. මේ විනාඩි 10කට පස්සේ ඔයාලට පේනවා ඇති අතේ ඇලෙන ඩෝ එකක් තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ දිගටම අපේ හොඳට අනා ගන්න ඕනේ. දැන් ඔන්න අතේ ඇලෙන ස්වභාවය ටිකක් අඩු වෙලා තියෙන්නේ. ආයෙත් දිගටම අපි හොඳට අනා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති දැන් අපේ බන් මික්ස්චර් එක හොඳට ස්මූත් විදිහට බෝල් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. මම ආයෙමත් විනාඩි 5ක් විතර හොඳට නීට් කරගන්නවා. මේ විදිහට අපේ බන් ඩෝ එක දිගටම මෙන්න මේ වගේ ඉලාස්ටිසිටි එකක් එන තෙක්ම අපි හොඳට බන් ඩෝ එක හොඳට නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට බෝල් එකට දාලා හරියටම පැයක් අපි ඩබල් සයිස් වෙන්න ඩෝ එක තියලා තියන්න ඕනේ. පැයකට පස්සේ ඔයාලට පේනවා ඇති බන් ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. ඊට පස්සේ මම රැපින් එක අයින් කරලා හොඳට ඇතුලේ තියෙන වාතය ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන හොඳට ආයෙමත් විනාඩි 10ක් මම බන් ඩෝ එක හොඳට නීට් කරගන්නවා. දිගටම වාතය ඉවත් කරලා හොඳටම නීට් කරගන්න ඕනේ. දැන් මම ඩෝ එක සමාන කොටස් 6කට කපා ගන්නවා. මේ විදිහට පොට්ටක් ෆ්ලැට් කරගෙන ඊට පස්සේ සමාන කොටස් 6කට අපි කපා ගන්නානේ. ඔන්න මම සමාන කොටස් 6කට කපා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට අපි බෝල් 6 ගහ ගන්න ඕන. මේ විදිහට බෝල්ස් 6ක් හදාගත හැකි. මේ විදිහට රවුමට බන් බෝල්ස් ටික ඔන්න මම ඔක්කොම ටික ගහ ගන්නවා. හදා ගන්නවා. ටික පල්ලෙහාට එන විදිහට අපි බෝල්ස් ටික හදා ගන්න ඕනේ.
දැන් ඔන්න මම බන් බෝල්ස් 6ම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ට්‍රේ එක සූදානම් කරගෙන ඒකට මම තෙල් කොලයක් දාලා ඔලිව් ඔයිල් ටිකක් දාලා ට්‍රේ එක සූදානම් කරගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත බන් බෝල්ස් ටික මේ විදිහට පිළිවෙලකට 6ම තියාගන්නවා. ටිකක් පරතරයක් ඇතුව තියාගන්න. මොකද අපි තවත් විනාඩි 45ක් පැයක් අතර කාලයක් ආයෙමත් පිපෙන්න තියෙන හින්දා ආයෙමත් මම මේ ටික කවර් කරලා හරියටම පැයක් තියලා තිබ්බා. ආයෙමත් පිපෙන්න. ඔයාලට පේනවා ඇති පැයකට පස්සේ බෝල්ස් ටික ඩබල් සයිස් වෙලා තියෙනවා. දැන් මම එග් වොෂ් කරන්න තමයි යන්නේ. බිත්තරයක් හොඳට බීට් කරලා බන්ස් උඩින් මේ විදිහට ඇප්ලයි කරන්න ඕන. එග් වොෂ් කරාට පස්සේ මම බන්ස් ටික උඩින් සීනි දානවා. ඔයාලට සීනි වැඩිපුර ඕන නම් ගොඩාක් දාගන්න පුළුවන්. මම ටිකක් සීනි වැඩිපුර එකතු කරා. මොකද එතකොට රසයිනේ අපේ බන් එක. ඔන්න දැන් මම එග් වොෂ් කරලා ඉවරයි. දැන් මම සීනි ටික උඩින් ඉහ ගන්න හදන්නේ. ඔයාලට ඕන නම් ප්ලම්ස් එහෙමත් ඇඩ් කරගන්න පුළුවන්. නට්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් oven එක ප්‍රීහීට් වෙලා තියලා මම බන්ස් ටික බේක් කරගත්තා. විනාඩි 25ක් යනකොට බන්ස් ටික හොඳට බේක් වෙලා තිබුණා. ඔයාලට පේනවා ඇති හොඳ කලර් එකකට බේක් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ අපේ රසම රස sugar coated බන්ස් ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රසම රස බන්ස් හදලා ගෙදර හැමෝමත් එක්ක රස විඳින්න. මම බන්ස් ටික එළියට අරගෙන ඒ වෙලාවෙම බටර් ටිකක් උඩින් ඇප්ලයි කරා. මොකද එතකොට අපේ බන්ස් ටික හොඳ ස්මූත් සොෆ්ට් ගතියට තියෙන හින්දා. බටර් ටික ඇප්ලයි කරලා විනාඩි 15ක් විතර තියලා තියන්න. ඊපස්සේ බන්ස් වල සොෆ්ට් ගතිය තවත් වැඩි වෙනවා. මේ විදිහට තමයි මම රසම රස sugar coated බන්ස් ටික ගෙදර හදාගත්තේ. ඔයාලත් මේ විදිහට බන්ස් හදලා ගෙදර හැමෝමත් එක්ක රස විඳින්නකෝ. ඇත්තටම බන්ස් ටික හොඳට තිබුණා. හොඳට බේක් වෙලා තිබුණා. හොඳ සොෆ්ට් ගතියක් තිබුණා. හොමින මම එකක් කඩලා පෙන්නන්න. මේ බලන්න ඇතුළ හොඳ සොෆ්ට් ගතියට තියෙනවා පුළුන් වගේ. ඔයාලටත් පුළුවන් මේ විදිහට රසම රස බන්ස් හදලා ගෙදර හැමෝමත් එක්ක ටී ටයිම් එකට රස විඳින්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතකදව ප්‍රභු වින්ස් YouTube channel එක subscribe කරන්න. එහෙනම් මම ගෙනියන්නම්.